අද අපි ඔයාලව එක්කන් යන්නේ ලංකාවට යන්න චොකලට් ගන්න. ඉතින් මේ ප්ලේස් එක තමයි ලා කොකොස් කියලා කියන්නේ. චොකලට් ගොඩක් ගද්දි අඩුවට ගන්න පුළුවන් ප්ලේස් එකක් තමයි ලා කොකොස් එක. දැන් අපි යන් ඇතුළට මේ තමයි එන්ට්‍රන්ස් එක ලා කොකොස්. මෙතන තියෙන එන්ට්‍රන්ස් එක. අපි ඉන්නේ බ්‍රෂෝ වල. ඉතින් බ්‍රෂෝ වල බ්‍රින්ටෙක්ස් කියන මෝල් එකේ ඇතුළේ තමයි තියෙන්නේ. මෙතන යන්න පුළුවන් නේ. අපි මේක ගන්න වෙයි. මේ ගොඩක් ලොකු ෂොප් එකක්. ගොඩාක් බඩු ගන්නකොට මේ වගේ තැනක් හොඳයි. මුලින්ම යමු ටොපි චොකලට් එක හොයාගෙන. යා. ඉතින් මෙතන අපිට මුලින්ම හම්බුණා ටොෆි බෑග්ස්. ඉතින් මෙයාලගේ මේකේ ප්‍රයිස් තියෙන විදිහ කියන්න ඕනේ. මම එකක් ඔයගලන්ට එක්සැම්පල් එකක් විදිහට කියන්නම්. මෙන්න මේ විදිහට. ඒගොල්ලන්ගේ තුන් විදිහකට ගාණ තියෙනවා. ඉතින් එකක් ගත්තොත් 27.49යි වෙන්නේ. දෙවැනි විදිහ තමයි අපි තුනකට වඩා ගන්නවා නම් 25.99ක් තමයි එකක් වෙන්නේ. තුන්වෙනි විදිය තමයි අපි 6කට වඩා මේ 6 බුකත් කියලා තියෙන්නේ. මේ වගේ පැකට් 6කට වඩා ගත්තොත් අපිට එකක් 24 ගානේ හම්බෙනවා. 24.749 ගානේ. ගොඩක් ගන්නකොට අපිට වාසි. මේ තුනටම හම්බෙන්නේ. අපිට දැන් අපි මේ චොකලට් එක ගන්නවා. අපි මේකෙන් 3ක් ගන්නවා. 3ක් ගත්තාම අපිට එකක් හම්බ වෙනවා 8.89 ගානේ. මේක රසයි. ඉතින් මම ඒකෙන් 3ක් ගත්තා. අපි ගන්නවා මෙන්න මේකේ පෙරර් රොචෝ එකේ මේක ඇවිල්ලා 2 4 16 පැක් එක. ලේ 21.59යි. අපි 3ක් ගත්තා. ඒතර අපිට 20.99 ගානේ හම්බ වෙනවා. 62. මේ එකක් ප්ලේ 10යි. මේකත් 10යි. මිල්ක් එක. අපි ඒක 3ක් ගන්නවා. දැන් අපි යන්නේ චොකලට් ගන්න. ඉතින් මේ මිල්කා එකේ ඒවා තියෙනවා මෙතන. මම මේකෙන් ගන්නවා එක සෙට් එකකින් 3 ගාන වගේ. මම ආසයි මේ නට්ස් තියෙන එකට. ඉතින් මම මේකෙන් ගන්නවා 3ක්. එක අපිට වෙන්නේ 3ක් ගත්තොත් 5.89යි. ඒකේ 7.10ක වෙනසක් තියෙන්නේ. එකකට 5.99යි. 3ක් ගත්තාම 5.89යි. ඉතින් අපි ඒකෙනුත් 3ක් ගන්නවා. ආයි මම ෆ්ලේවර්ස් ටිකක් තෝරගන්නවා මේ වගේ. මේක ඔරියෝ බිස්කට් ෆ්ලේවර් එක. ඒකෙනුත් 3ක් ගන්නවා. මේක වේලිච්ච මිදිය නම් මොනන් දාලා තියෙන එක. මම මේ ස්නීකර්ස් බොක්ස් එකක් ගන්නවා. ඒකේ 3.9 ගාන තමයි හම්බෙන්නේ. බොක්ස් එකේ 40ක් තියෙනවා. ඉතින් මම ඒකෙන් එක බොක්ස් එකක් ගත්තා. අම්මයා මේ චුටි චුටි කම. ඔයයි. මේ 10යි. 10ක් ගත්තොත් 1.59 ගානේ හම්බෙනවා. 10ක් ගත්තොත් 1.59 ගානේ හම්බෙනවා මේ වගේ. ඒ වෙනුත් ටිකක් ගන්නවා. මෙදින සන්ෆ්ලවර් මලෙන් නෙලාගත්ත සන්ෆ්ලවර් ඇට. ඉතින් මේ එක පැකට් එකක් ලේ 3.79 3ක් ගද්දී ලේ 12යි. 3ටම 12යි. 6 12 18 24 30 32 48 48යි 54යි 54යි. මේක චොකලට් එකකට අපිට ලේ 6ක් තමයි යන්නේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ටූනා ගන්න. සැමන්. ඉතින් ටූනා සෙක්ෂන් එකේ අපිට මේක එක විදියට ප්‍රයිස් වලට ගන්න පුළුවන්. මේ වගේ එකක් සාමාන්‍යයෙන් එකක් වෙන්නේ 3.69යි. අපි ඒක 3ක් ගත්තොත් 3ටම වෙන්නේ 10.77යි. ඒ කියන්නේ එකයි කියලා තියෙන්නේ 3.59. ඉතින් අපි දැන් සැමන් තෝරගෙන එමු. දැන් මේ සැමන් ටික මේ 6ටම වෙන්නේ ලේ 25යි. අපි තව જાතිකින් 6ක් ගන්නවා. ඒතර අපිට මික්ස් කරගෙන බෙදා ගන්න පුළුවන්. අපි ගමුද ලෝලු පෙස්. ඉතින් මෙතන තියෙනවා ඔලිව් ඔයිල්. මම ගන්නවා මෙන්න මේ 2 ලීටර ඔලිව් ඔයිල් එක ගෙදරට.
මේකේ වෙන්නේ ලේ 61යි 99ක් තමයි වෙන්නේ. ඉතින් අපි දෙන දෙකක් ගත්තා. එහෙමයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. තුනක් ගත්තොත් 59ක් වෙනවා. ඉතින් අර එක ලේ එකයි වෙනස් වෙන්නේ. චිකන් හැම් ග්‍රෑම් 400 එකක් වෙන්නේ ලේ 13.89යි. තුනක් ගන්න හින්දා අපි ගත්ත එකෙන් 5ක්. ඉතින් ඒ ගන්න තමයි වෙන්නේ. ඒතර තුනකටම වෙන්නේ 41යි. ඉතින් මෙහෙම චීස් ගත්තා. එක එක ಜಾති වලින් එක එක ෆ්ලේවර්ස් වලින් චීස් ස්ලයිසස් ගත්තා. ඒ වගේම මේ වගේ ඒවා ගත්තා. මේකේ මේ සෙට් දෙකක් තියෙනවා. අටේ සෙට් දෙකක් මේක පැකට් එක. මේ එකක් උනේ ලේ 13යි ගන්නක් නේ. එතකොට ඔව් ඒව සමන අපි අර වෙනම එළියෙන් ගන්නට වඩා ලාභයි. ඉතින් මෙහෙ තියෙනවා මස්ලින. මස්ලින කියන්නේ ඔලිව් ගෙඩි. ඉතින් මේ අපි ගත්තා එකෙන් ටින් එකක්. ඒගොල්ලන් ඒවා අර රසට හදලා තියෙනවා. පිකාන්තේ කියන්නේ සැරයි. ඉතින් සැර මස්ලිනේ මොන හරි මිදිස් දාලා හදලා ඇති. ඉතින් අපි ගත්තා හැම ඒවත්. එකක් වෙන්නේ ලේ 13යි ගාණක්. ඉතින් ආයි ඊට අමතරව මේ මොනවද මේ අර්ධයි මාළු මිරිස් ඇතුළට දාපු ඔලිව් ගෙඩිත් තියෙනවා. ඉතින් අපි ගත්ත ඒවා දැන් අපි යමු බිල් කරන්න. අපි දන්නේ කීයක් වේද කියලා. දැන් බලමු ගිහින් බිල් කරලා. Sri Lanka. You have to put all of this here. The empty carriage I'm gonna take here. And you after there you can have to go there. Okay. ඉතින් අපි දැන් ඔක්කොම බරු ටික අරගෙන ඉවරයි. ටොෆී, චොකලට්, චීස්, ඔලිව් ඔයිල් හැමදේම අපිට ඔක්කොම බිල් එක ගියා 1771. මුලින්ම 1846ක් ගියා. ඊට පස්සේ අර මම කිව්වනේ මේගොල්ලන්ගේ අර ගොඩක් ගත්තාම අඩු වෙනවා කියලා. ඉතින් ඒ වගේ ඩිස්කවුන්ට් 100 ගාණක් විතර සෙට් වෙලා කොහොමද අපිට ඔක්කොම ගියේ 1771යි. ඉතින් මේ ටික තමයි අපි ගත්ත බඩු ටික. මෙතනින් මම vlog එක end කරනවා. ඉතින් ඔයාලා අපේ channel එක අලුත් කරන අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම අලුත් news ගොඩාක් තියෙනවා. ඊළඟ vlogs වලින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් හැමදාමත් වගේ if you are still watching you are a legend.